Destiny Migration Solutions, your trusted partner in Australian migration. Destiny Migration YouTube channel එක හරහා තවත් migration program එකක් අද අපි ඔබට අරගෙන එනවා. අද මේ program එක හරහා අපි බලාපොරොත්තු වෙන ඔබට මේ 186 කියන මේ employee nominated visa එක සම්බන්ධව තවදුරටත් ඔබට කරුණු පැහැදිලි කරන්න. මොකද මේ 186 කියන visa එක මෙච්චර ගොඩාක් අය මේ සම්බන්ධ උනන්දු වෙලා තියෙන්නේ. ඒකට හේතුවක් තියෙනවා. ඔබ සැම අපි දන්නවා අපේ Destiny Migration YouTube channel එක හරහා අපි පැහැදිලි කරා දිගටම මේ skill migration visa system එක හරහා මේ invitations එන ප්‍රමාණය අඩු වෙනකොට ඇත්තටම කිව්වොත් ඕස්ට්‍රේලියාවේ තමන්ගේ සිහින දේශය බවට පත් කරගත්ත අපේ ශ්‍රී ලාංකිකයන්ට විශේෂයෙන්ම ඔවුන්ට යන්න පුළුවන් pathways ඉතාමත් සීමිතයි. මේ pathways අතර යන්න පුළුවන් එක මාර්ගයක් තමයි ඔය 186 කියන direct employee nominated visa එක. එහෙම නැත්නම් labour agreement 186 visa මාර්ගය. එහෙම නැතිනම් 186 transition කියන visa ස්කීම් එක. උතර 186 ප්‍රධාන වශයෙන් කොටස් තුනකට බෙදෙනවා. එතකොට අද අපි කතා කරන්න යන පළවෙනි දේ තමයි ඇයි 186ට මෙච්චර ප්‍රවණතාවයක් හැම කෙනාම දක්වන්නේ. අපි මේක එම්ප්ලොයිගේ පැත්තෙන් හිතුවොත් එහෙම විශේෂයෙන්ම 186 ඩිරෙක්ට් වගේ වීසා එකක් දෙන්න එම්ප්ලොයි කෙනෙක් පැකිලෙන තැන් තියෙනවා. ඒ වගේම උනන්දු වෙන තැන් තියෙනවා. උදාහරණයක් විදිහට 186 ඩිරෙක්ට් වීසා එක තුලින් ඔබට හම්බ වෙනවා ඔබගේ පැත්තෙන් පර්මනන්ට් රෙසිඩන්සි එක ඕස්ට්‍රේලියාවට. උතර ඔබගේ පැත්තෙන් තියෙන වාසිය තමයි ඔබට ඔබගේ එම්ප්ලොයර් හරහා ඩිරෙක්ට් පර්මනන්ට් රෙසිඩන්සි එක ලැබෙනවා. හැබැයි එම්ප්ලොයිට තියෙන ප්‍රශ්නේ තමයි මේ පැත්තෙන් ගත්තම මේ ආපු පුද්ගලයා ඔවුන් එක්ක ගහනවා මේ එම්ප්ලොයිමන්ට් ඇග්‍රීමන්ට් එකක් සයින් කරනවා අවුරුදු දෙකක් අපිත් සමග රැඳී සිටිනවා කියලා වීසා එක ලැබිච්ච දවසේ ඉඳන්. එහෙම නැතු වීසා එක දාපු දවසේ ඉඳන් නෙවෙයි. නමුත් ඒ ඇග්‍රීමන්ට් එකට තියෙන නීතිමය බලය මොකද්ද ක්‍රියාත්මක කරන්න හදිසියවත් මේ 186 වීසා එක ලැබිච්ච පුද්ගලයා එම්ප්ලොයර් හැර ගියොත් ඔන්න ඔය ගැටලුවත් එක්ක ගොඩක් එම්ප්ලොයර්ස්ලා තමන් මීට ඉස්සෙල්ලා ටෙස්ට් කරපු නැති එම්ප්ලොයි කෙනෙකුට උදාහරණයක් වශයෙන් තමන් එක්ක මෙච්චර කල් වැඩ කරපු නැති එම්ප්ලොයි කෙනෙකුට කැමති නෑ බොහෝ වෙලාවට 186 ඩිරෙක්ට් වීසා එක දෙන්න. හේතුව අර මම කිව්ව දේ තමයි 186 වීසා එක ගත්තට පස්සේ මේ එම්ප්ලොයිගෙන් මාරු වුණොත් මේ නීතියේ තියෙන ඉඩකඩ ඉතා සීමිතයි එම්ප්ලොයිට ඒ සම්බන්ධව යම්කිසි පියවරක් ගන්න. අනිත් පැත්තෙන් එම්ප්ලොයි කෙනෙක් 186 වීසා එක දෙන්න කැමති හේතුවක් වෙන්න පුළුවන් එක දෙයක් තමයි ඔවුන් මේ ට්‍රේනිං ලෙවි කියලා ඔවුන් ඔබ දන්නවා පේ කරන යම්කිසි මුදලක් තියෙනවා ඕස්ට්‍රේලියන් ගවර්න්මන්ට් එකට මේ අදාළ නොමිනේටඩ් පර්සන්ව රික්‍රූට් කරගන්න වෙලාවේදී. එතකොට 186 ඩිරෙක්ට් වීසා එකට ගියොත් ඔවුන් $3000ක් හෝ $5000ක් කියන ඒ මුදල තමයි ට්‍රේනිං ලෙවි එක වෙනුවට ගෙවන්නේ ඔවුන්ගේ ටර්න් ඕවර් එක අනුව. හැබැයි හදිසියවත් මේ අදාළ එම්ප්ලොයිට සිද්ධ වුණොත් 186 ඩිරෙක්ට් කියන වීසා එක නොදී 186 වීසා එක ලැබෙන්න ඉස්සෙල්ලා 482 වීසා එක තුල අවුරුදු දෙකක් අඩුම ගානේ මේ අදාළ නොමිනේටඩ් පර්සන් තියාගන්න ඕන් ට්‍රේනිං ලෙවි එකට වියදම් කරන මුදල් ප්‍රමාණය ඕවරෝල් ගත්තම වැඩි. මොකද 482 අවස්ථාවේදී අවුරුද්දකට 1200ක් හෝ 1800ක් ගානේ number of years ගන්නට පේ කරනවා. නැවත 186 වීසා දානකොට නැවත ට්‍රේනිං ලෙවි එකක් පේ කරනවා. තවත් එම්ප්ලොයිගේ පැත්තෙන් 186 ඩිරෙක්ට් වීසා එක දෙන එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ 186 එම්ප්ලොයි නොමිනේටඩ් වීසා එකේ ප්‍රොෆෙෂනල් ෆී එක ඒකේ නොමිනේටඩ් ස්ටේජ් එකේ ප්‍රොෆෙෂනල් ෆී එක අවශ්‍ය නම් ඒක පාස් කරන්න නීතියෙන් බාධාවක් නැහැ නොමිනේටඩ් පර්සන්ට. හැබැයි 482 වීසා එක එහෙම නෙවෙයි. නොමිනේෂන් ස්ටේජ් එකේ සියලුම කොස්ට්, ලෝයර් ෆීස්, මයිග්‍රේෂන් ඒජන්ට් ෆීස්, කන්සල්ටේෂන් ෆීස් සියලු දෙයක්ම එම්ප්ලොයර් විසින් දැරිය යුතුයි. ඒක තමයි නීතිය. ඔන්න ඒක නිසා 186 වීසා එකක් දෙනකොට එම්ප්ලොයර් කෙනෙක් බලන විදිහක් තියෙනවා. ඔවුන්ගේ පැත්තෙන් අපි මේ වීසා එක මේ පුද්ගලයාට දිය යුතුද නැද්ද කියන එක. උතර ඔබගේ පැත්තේ ඔබ හිතන්නකෝ ඔබ තමයි මේ නොමිනේටඩ් පර්සන් ඔබ තමයි මේ 186 වීසාට ඇප්ලයි කරන්නේ. ඔබ ඇප්ලයි කරනකොට 186 වීසා එකට ඩිරෙක්ට් වීසා කාණ්ඩයට ඔබ ඇප්ලයි කරනවා නම් ඔබට සිද්ධ වෙනවා පොසිටිව් ස්කිල් ඇසස්මන්ට් එකක් ගන්න
ඔබ දන්නවා අද මේ වෙනකොට තියෙන මේ consolidated skill occupation list එකට ගිහිල්ලා ඔබට 186 දාන්න පුළුවන් කැටගරි එක නම් ඔබ ඉන්නේ. ඔබ අන්න ඒ visa occupation list එකෙන් ඔබගේ occupation එක හරහා ඔබ skill assessment එකක් ගන්න ඕනේ. ඒ skill assessment එක අනුව ඔබට අවුරුදු 3ක minimum experience එකක් තියෙන්න ඕන full time. ඒ වගේම English requirement එක අද සාමාන්‍යයෙන් අපි කිව්වොත් IELTS 6 මට්ටම අනිවාර්යෙන් each and every band එකට 6ට වඩා තියෙන්න ඕනේ. ඔබ එතකොට ඔබගේ පැත්තෙන් අරගත්තොත් ඔබගේ requirement එකත් යම් ප්‍රමාණයක් දුරට ඉහළයි. 186 වීසකට ඉල්ලන්න. උදාහරණයක් විදිහට ඔබට තියෙනවා ඩිප්ලෝමා එකක් හරි ඩිග්‍රී එකක්. හැබැයි ඔබට තියෙන අවුරුදු 3කට වඩා අඩු work experience එකක් නම් ඔබට ඇත්තටම 186 වීසා direct වීසා එකට ඉල්ලන්න බෑ. එහෙමනම් obviously ඔබ සියලු දෙනාටම බලන්න වෙන්නේ අඩු work experience එකක් අවශ්‍ය වෙන 482 කියන SID නැත්නම් skills in demand කියන visa category එක. උතර skills in demand visa category හරහා 186ට යනකොට ඔබ අවම වශයෙන් අවුරුදු 2ක් approved sponsor කෙනෙක් ගාව වැඩ කරන්න ඕනේ. ඔන්න මේ approved sponsor කියන කැටගරිය සම්බන්ධව යම් කිසි ආකාරයක නීතිමය පැහැදිලි කිරීමක් ඒක වෙනස් කිරීමකටත් වඩා නීතිමය පැහැදිලි කිරීමක් පහුගිය කාලය තුල මේ Department Home Affairs අපිට ලබා දුන්නා. ඒ පැහැදිලි කිරීම තමයි ඔබ වැඩ කරන්න ඕනේ approved sponsor කෙනෙකුට minimum අවුරුදු 2ක්. ඔබ දන්නවනේ ඔබට අවශ්‍ය නම් employee කෙනෙක් මාරු කරන්න පුළුවන්. ඔබගේ 482 period එක තුල දවස් 360කට මූලිකව යටත්ව එක සැරයකට දවස් 180ක් නැත්නම් මාස 6ක් ඔබට employer මාරු කළා වෙන employee කෙනෙක් ගාව වැඩ කරන්න පුළුවන් 482 approved nomination එකක් නැතුව. නමුත් ඔබ මතක තියාගන්න මේ ඩිපාර්ට්මන්ට් එකෙන් කරපු මේ ළඟදී කරපු පැහැදිලි කිරීමත් එක්ක ඕන් කියනවා ඔබ 482 හරහා 186 transition කියන වීසකට යනව නම් ඔබ මතක තියාගන්න ඔබ මේ count කරන 2 years තුල ඔබ approved sponsor කෙනෙක් ගාව වැඩ කරන්න ඕන. උදාහරණයක් මම පැහැදිලි කරලා දෙන්නම්. ඔබ හිතන්නකෝ ඔබ මෝටර් මෙකැනික් කෙනෙක්. ඔබ යම්කිසි ආයතනයකට 482 හරහා වැඩට එනවා. ඇවිල්ලා ඔබ අවුරුද්දක් වැඩ කරනකොට ඔබට යම්කිසි ආකාරයක ඩිස්පියුට් එකක් හට ගන්නවා ඔබගේ එම්ප්ලොයර්ත් එක්ක. ඔතකොට ඔබට කරන්න පුළුවන් දේ තමයි ඔබට පුළුවන් මාකට් එකට ගිහිල්ලා තව එම්ප්ලොයි කෙනෙක් හොයාගන්න. හැබැයි එම්ප්ලොයි කියන්න පුළුවන් මම ඔයාගේ වැඩ දන්නේ නැහැ. ඔයා ඇවිල්ලා මට ඉස්සෙල්ලා වැඩ කරන්න. ඔතකොට වෙන්නේ කොහොමද? මේ අදාළ පුද්ගලයා මේ ආයතනයෙන් තමන් 482 දුන්න ආයතනයෙන් ඉල්ලාස් වෙනවා. ඒ ඉල්ලාස් වෙච්ච දවසේ ඉඳන් දවස් 180ක් කැලෙන්ඩර් ඩේට්ස් 180ක් තිබෙනවා. ඔබ අලුත් එම්ප්ලොයි කෙනෙක් ගාවට ගිහිල්ලා ඔවුන්ට තමන්ගේ හැකියාව පෙන්නලා ඔවුන් හරහා අලුත් 482 නොමිනේෂන් එකක් ඇප්ලයි කරන්න. ඔබට වීසා එකක් ඇප්ලයි කරන්න ඕනේ නැහැ. තවදුරටත් ඔබට වැඩිපුර කාලයක් වීසා එක තියෙනවා නම්. හැබැයි ඔබ නොමිනේෂන් එකක් ඔබ ලොච් කරන්න ඕනේ. ඔබ දන්නවා 482 වීසා හරහා නොමිනේෂන් එකක් ලොච් කරන්න ඉස්සෙල්ලා ඔබ මොකද්ද කරන්න ඕන? ඒ ඔබගේ ආයතනය විසින් ඔබගේ ආයතනය ඔබ අලුතෙන් ස්පොන්සර් කරන ආයතනය approved sponsor කෙනෙක් වෙන්න ඕනේ. මෙච්චරකල් ප්‍රැක්ටිස් එකක් තිබුණා යම් කිසි ආකාරයක. ඔවුන් approved sponsor කෙනෙක් වෙලා නැහැ. ඔවුන් approval එකට දානවා. ඒ වගේම nomination එකක් දානවා. ඒ nomination එක දාපු දවසේ ඉඳන් තමා එතන වැඩ කරා කියලා තමන්ගේ අවුරුදු 2 period එක ඒක හරහා එකතු කරලා අවුරුදු 2කින් පස්සේ 180 transitional visa එකට දාන්න ගොඩක් අය පෙළඹුණා. නමුත් ඩිපාර්ට්මන්ට් එක මේ වෙනකොට ඔවුන්ගේ මතය තමයි නීතිය සහ ඔවුන්ගේ මතය මම මේ කියන්නේ වෙනස්. නීතිය අනුව ගොඩක් වෙලාවට ඒක පරණ විදියට වඩා වෙනස් විදිහකට ක්‍රියාත්මක වෙන්න පුළුවන්. නමුත් ඩිපාර්ට්මන්ට් එකේ මතය තමයි ඒ approved sponsor කෙනෙක් ඒ approve වුණාට පස්සේ විතරයි ඔබට ඒ පුද්ගලයා ගාව නැත්නම් ඒ ආයතනය වැඩ කරන්න පටන් ගත්තා නම් ඒ කාල පරිච්ඡේදය ඔබට අවුරුද්දකට එකතු කරන්න පුළුවන්. ඔබ ඒ ආයතනයේ පෙන්ඩින් ඉන්නව නම් ඒ අප්‍රූවල් එකට යම් කාලයක්. උදාහරණයක් වශයෙන් මාස දෙකක් පෙන්ඩින් හිටියා to become a sponsor, to become an approved sponsor. ඔතකොට මේ මාස දෙකේ period එක ඔබට count කරන්න බෑ. ඔබගේ අර අවුරුදු දෙකේ transition period එක හදාගන්න. ඒක නිසා ඔබ විශ්වාසවන්තව ඔබගේ 186 transitional visa එක දාද්දී අවුරුදු දෙකක් ඔබ approved sponsor කෙනෙක් ගාව වැඩ කරන්න ඕන කියන මතය දැන් තවදුරටත් එක පැහැදිලි.
ඒ වගේම තවත් දෙයක් ඔබට විශේෂයෙන් කියන්න ඕනේ. මේ 482 වගේ වීසා වලට එනකොට ගොඩාක් වෙලාවට ඒ employer sponsored වීසා වලදී ගොඩක් employersලා තමාගේ obligations ගැන ලොකු අවබෝධයක් නැහැ. ඒ නිසා මං හිතන්නේ හැමතිස්සෙම ඔබ 482 වීසාකට යනකොට ඔබගේ migration agent, lawyer, ඔබගේ consultant හැමතිස්සෙම ඔබ පැහැදිලි කරන්න කරුණාකරලා ස්පොන්සර් ඔබ්ලිගේෂන්ස් ගැන මගේ ස්පොන්සර් දැනුවත් කරන්න. මොකද සමහර අවස්ථාවකදී අපි ඊට අවාසනාවන්ත අපි අත්දැකලා තියෙනවා. අපි ඒ වගේ අවබෝධයක් ලබා දුන්නත් එම්ප්ලොයර්ස්ලාට සමහර එම්ප්ලොයර්ගේ සර්කම්ස්ටැන්සස් සමහර දේවල් හිතන්න බිස්නස් ස්ට්‍රක්චර් එක වෙනස් වුණා යම් දේවල් වෙනස් වුණා කියලා. ඒවා ඉන්ෆෝම් කරන්න ඕනේ Home Affairs Department එකට as an employer obligation. ඒ වගේම යම් කිසි පුද්ගලයෙක් ඉවත්ව ගියොත් 482 වීසා එකෙන් ඒක ඉන්ෆෝම් කරන්න ඕනේ ඩිපාර්ට්මන්ට් එකට. ඒ සියලු දේවල් එම්ප්ලොයර් ඔබ්ලිගේෂන් යටතට එනවා. උතර මේව සම්බන්ධව නොදැනුවත් වීම නිසා සමහර වෙලාවට එම්ප්ලොයර්ස්ලාට ඒ තමන්ගේ බ්‍රීච් එකේ ප්‍රමාණය අනුව සැන්ක්ෂන්ස් උනත් එන්න පුළුවන්. සමහර වෙලාවට ඩිපාර්ට්මන්ට් එක අවබෝධ කරගන්නවා මේක අත්වැරදීමක් ඕවර්සයිට් එකක්. ඒ වගේ වෙලාවට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ එම්ප්ලොයර් සැන්ක්ෂන් කරොත් එම්ප්ලොයිට යම් කිසි ආකාරයක බ්‍රීච් එකක් ආවොත් අර ඒ එම්ප්ලොයර් යටතේ වැඩ කරන 482 එම්ප්ලොයිට ඔවුන් ඒකට කොච්චර වග කිව්වත් නැතත් අවාසනාවන්ත ලෙස ඔවුනුටත් ඒක බලපානවා. මොකද 180 ට්‍රාන්සිෂන් වීසා එකේ යද්දී ගොඩක් වෙලාවට ඩිපාර්ට්මන්ට් එක බලනවා මේ එම්ප්ලොයර්ගේ එම්ප්ලොයර් ඔබ්ලිගේෂන් ඉෂ්ට කරලා තියෙනවද කියලා 482 ස්පොන්සර් කෙනෙක් විදියට. ඉතින් මං හිතන්නේ අද වැඩසටහන තුල අපිට කියන්න අවශ්‍ය උනේ ඔබත් යම් ප්‍රමාණයක් දන්න. හැබැයි සමහරලාට ඔබටත් මගේ ඇරෙන ඔබගේ එම්ප්ලොයර්ටත් මගේ ඇරෙන මේ 180 වීසා එක සම්බන්ධ යම් කිසි කරුණු කීපයක් ඔබට වැඩිදුරට දැන ගැනීමටත් ඔබගේ ඉස්සරහා මේ ඕස්ට්‍රේලියාවේ ඉමිග්‍රේෂන් මේ පාත්වේ එක ඔබ වැඩ කරගෙන යනකොට ඔබට තවදුරටත් ඔබගේ ගන්න ක්‍රියාමාර්ගය පැහැදිලිව කර ගැනීමට අවශ්‍ය වටපිට තවත් ඔබට විස්තරයක් ලබා දීමක් තමයි අවශ්‍ය වෙන්නේ. එහෙනම් ඊළඟ වැඩසටහනෙන් හම්බ වෙනතුරු ආයිබෝවන්. Destiny Migration Solutions, your trusted partner in Australian migration.